හරි. එහෙමනම් මම ඔයගලන්ට මෙන්න ටියුටෝරියල්ස් 4ක් මේ ෆ්‍රී සෙෂන් එක කරා කරලා පෙන්නන්නම්. එකක් ඇවිල්ලා බේසික් ලෙසන් එකේ ටියුටෝරියල් එකක්, අනිත් එක ඉන්ටර්මීඩියට් එකේ, අනිත් එක ඇඩ්වාන්ස් එකේ. ඒ වගේම මේ තුනටම පොදු වෙන විදිහට අපි මොකප් එකක් කරන විදිහත් අපි ඊට අමතරව, ඒ කියන්නේ 3D මොකප් එකක් කොහොමද කරන්නේ කියන එකත් ටියුටෝරියල්ස් 4ක් මම මේ ලෙසන් එක කරා ඔයගලන්ට, මේ ෆ්‍රී සෙෂන් එක කරා ඔයගලන්ට මම පෙන්නන්නම්. බට් මෙන්න මේ ටියුටෝරියල්ස් ටික මම ඉතාමත් වේගෙන් මේ සෙෂන් එක කරා කරනවා. නමුත් බය වෙන්න එපා. හැම ටියුටෝරියල් එකටම ස්ටෙප් බයි ස්ටෙප් අපි ඩොකියුමන්ට් කරලා ඔයගලන්ට නෝට් එක ඔයගලන්ට ලියා ගන්න අවශ්‍යතාවයක් නැහැ. මේ නෝට් එක හැම දෙයක්ම අපි සබ්මිට් කරනවා. මම ඒකත් ඔයගලන්ට පෙන්නන්නම් කොහොමද ඔයගලන්ට නෝට්ස් හම්බෙන්නේ කියන එකත් බේසික් ටියුටෝරියල් එක කරද්දී. රයිට්. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. මම ටියුටෝරියල් එක කරන විදිය ඔයගලන් බලාගෙන ඉන්න. ජස්ට් ඔයගලන්ට ID එකක් ගන්න. මේක කරන්න උත්සාහ කරන්න එපා. ඔයගලන්ට කරන්න බැරි වෙයි. මොකද මම චුට්ටක් මේක වේගෙන් කරන නිසා. හරිද? නමුත් ස්ටෙප් බයි ස්ටෙප් ක්‍රමානුකූලව හැම දෙයක්ම ඔයගලන්ට නෝට් එකකින් නෝට් එකට ස්ටෙප්ස් ටික අපි ස්පෙસિෆයි කරලා තියෙනවා. ඒ වගේම අපි වීඩියෝ රෙකෝඩින්ග්ස් හරියටම ඔයගලන්ට සබ්මිට් කරනවා ස්ටෙප් එකකින් ස්ටෙප් එකට කොහොමද කරන්නේ කියන එක. So බය නැතුව ඔයගලන්ට hassle free මේ කෝස් එක ඔයගලන්ට ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා ඔන්න මම බේසික් ටියුටෝරියල් එකට ඉස්සෙල්ලාම වැඩේ පටන් ගන්නම්. ඉතින් ඔන්න බේසික් ටියුටෝරියල් එක අපි ඉන්ක්ලූඩ් කරලා තියෙනවා මෙන්න මේ වගේ පොඩි ඉතාමත් සරල එලිමන්ට්ස් ඩිසයින් කරන ඇක්ටිවිටි එකක්. හරි. එතන මෙන්න මේ එලිමන්ට්ස් පහම, මේ ග්‍රැෆික් එලිමන්ට්ස් පහම ඔයගලන් ඩිසයින් කරලා එද්දි උදාහරණයක් වශයෙන් මේක Adobe Illustrator කියන software එක use කරලා අපි මේ දෙක කරන්න යන්නේ. right. එතකොට මේ ඩිසයින් එලිමන්ට්ස් පහම ඔයගලන් ඩිසයින් කරලා ඉවර වෙද්දි සාමාන්‍යයෙන් ඩිසයිනර් කෙනෙක් ඩිසයින් එකක් කිරීම සඳහා දැනගත යුතු tools and techniques, ඒ වගේම ඩිසයින්ස් කිරීම සඳහා අනිවාර්යයෙන්ම දැනගත යුතු panels ටික ඔක්කොම ටික මෙන්න මේ ඩිසයින් පහ කරලා ඉවර වෙද්දි මේ සරල ඉතාමත් පහසුවෙන් ඩිසයින් කරන්න පුළුවන් එලිමන්ට්ස් ටිකක් තමයි මෙතන අපි ඇප්ලයි කරලා තියෙන්නේ. So ඒ panels ටික, ඒ tools ටික ඔක්කොම ඔයගොල්ලෝ මෙන්න මේ lesson එකකින් basics lesson එක හරහා cover කර ගැනීමක් වෙනවා. හරිද? So ඔන්න හිතන්නකෝ first of all මම මෙන්න මේ tutorial එක ඔයගොල්ලන්ට කරලා පෙන්නන්න. මේ වගේ opacity transparency effect එකක් තියෙන floral pattern එකක්, floral design එකක් කොහොමද කරන්නේ? මේකට අපි කියනවා symmetrical floral design එකක්, ornament design එකක් කියලා කියන්නත් පුළුවන්. right. ඉතින් ඔන්න මම Illustrator software එක පාවිච්චි කරන්න යන්නේ මෙන්න මේ වැඩේ කරන්න. ඉතින් මෙන්න මේ ඩිසයින් එක ඇත්තටම කරන්න මම පාවිච්චි කරන්න යනවා Illustrator එකේ grids කියලා option එකක් තියෙනවා. මේ grids පාවිච්චි කරලා තමයි මේක ඉතාමත් සරලව ඉක්මනින් මට ඩිසයින් කරගන්න පුළුවන්. right. ඔන්න බලන්න. so මම grid එක open කරනවා, control double quote key එක press කරලා. දැන් මෙන්න මේ grids මට පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍ය මේ grid එක height එක width එකයි ගත්තොත් 1/1 inch grid එකක්, මේ ලොකුවට පේන කොටුව. එතකොට මේ එක කොටුවක්, එක grid එකක් subdivisions 8කට බෙදෙනවා. right. ඉතින් මේ හැම දෙයක්ම අපි පැහැදිලි කරනවා. so මෙන්න මේ grids පාවිච්චි කරලා මට symmetrical patterns draw කරන්න පුළුවන්. right. ඉතින් මේ design එක කරන්න මම use කරනවා ඔන්න curvature pen tool එක. so first of all මම මොකද කරන්නේ? මෙතනින් නන්දි ගන්නවා. මෙතනින් නන්දි ගන්නවා fill color එක, ඒ වගේම stroke color එක මෙතනින් black දී ගන්නවා. stroke weight එක මම 1 point වගේ මෙතන තියාගන්නවා. right. මේ හැම දෙයක්ම අපි කියලා දෙනවා 1/1. so දැනට ඔයගොල්ලන් tutorial එක බලන්න ID එකක් ගන්න. ඔන්න මම චුට්ටක් zoom කරගන්නවා. zoom කරගෙන ඊට කලින් මම පොඩි දෙයක් කරනවා. grid එක open කරපු නිසා මම view ගිහිල්ලා මෙතනදී චුට්ටක් පල්ලයට යනවා. මේ arrow button එක click කරලා මෙතන තියෙනවා snap to grid කියලා option එකක්. මේක මම on කරගන්නවා. ඉතින් මේ වලින් මොකද්ද වෙන්නේ? ඇයි මේව on කරන්නේ කියන එක සමහරවිට ඔයගලන්ට කිසිම idea එකක් නැතුව ඇති. just මේ tutorial එක watch කරන්න හැම දෙයක්ම අපි ඔයගලන් originally class එක පටන් ගත්තට පස්සේ 1/1 step by step අපි කියලා දෙනවා. right. so මම මෙන්න මේ point එකෙන් පටන් ගන්නවා. ඊට පස්සේ මෙතන click කරනවා. ඊට පස්සේ මේ click කරනවා. ඊළඟට මට draw කරන්න ඕන line එක straight line එකක් නිසා මම curvature pen tool එක පාවිච්චි කරන්නේ. ඉතින් මම මෙතන double click කරනවා. ඊට පස්සේ නැවතත් මෙතනට double click කරලා ඔන්න flower petal එකේ half portion එකක් මම design කරගත්තා. right. දැන් මට වැඩේ ලේසි. තප්පර ගානයි නැත්නම් විනාඩි කිහිපයක් යන්නේ ඔය වැඩේ කරන්න. ඔන්න මම selection tool එක pick කරනවා. pick කරලා මෙයාව active කරගන්නවා. ඊට පස්සේ මෙයාගේ copy එකක් මෙයා මත මම duplicate එකක් හදා ගන්නවා. so I want to create a duplicate above it. right. so what I will do is control C ගාලා control key එකත් එක්ක C එක press කරලා control F එක press කරනවා එකපාර. එතකොට ඔන්න ඒක මත තව object එකක් duplicate වුණා. right. දැන් මම ඒ duplicate කරන ලද object එක මට අනිත් පැත්තට flip කරන්න ඕනේ, mirror කරන්න ඕනේ. so ඒකට අපි කියනවා flip horizontal කියලා. ඉතින්
මෙතන පැනල් එකක් තියෙනවා transform කියලා. මෙන්න මේ transform panel එකට ගිහලා මෙතන reference point locator කියලා එකක් තියෙනවා. මෙතනින් මම තෝරනවා මෙන්න මේ right side reference point එක. right ඒ කියන්නේ මේ පැත්තෙන් තමයි මට මේ petal එක transform කරන්න ඕනේ, flip කරන්න ඕනේ අනිත් පැත්තට. so මම මේ point එකෙන් මොකක් හරි එකක් තෝරගන්නවා. තෝරලා ඉවරලා more options වලට ගිහලා මෙතනින් flip horizontal කියන option එක දුන්නාම ඔන්න petal එකේ full version එක මට අදා ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ මම මොකද කරන්නේ selection tool එක නැවත use කරලා මෙන්න මේක select කරලා මේ දෙන්නවම තව panel එකක් තියෙනවා pathfinder කියලා panel එකක්. මේකේ option එකක් තියෙනවා unite කියලා. මේ option එක දුන්නාම ඒක single object එකක් විදිහට convert කරගන්නවා. right. so ඔයගලන් මොකද්ද මේ transform panel එක මොකද්ද මේ pathfinder panel එක කියන එක මෙන්න මේ lesson එක කරා ඉගෙන ගන්න. right. ඊට පස්සේ ඔන්න ඔය object එකේ තව කොපියක් මම අදා ගන්නවා. චුට්ටක් මම zoom out කරගන්නම්. මේවා චුට්ටක් close කරගන්නම්. right. control C control F. ඊට පස්සේ ඒක මම flip කරගන්න ඕනේ vertically මෙන්න මේ පල්ලයට. එයාගේ duplicate එක. ඉතින් මම නැවත මොකද කරන්නේ? transform panel එකට ගිහිල්ලා bottom reference point එක active කරලා more options වලට ගිහිල්ලා flip vertical කියන එක ලබා දීමක් කරනවා. දැක්කද? ඔන්න second flower pattern එක මට second petal එක මට draw කර ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ නැවතත් මොකද කරන්නේ? මම මෙයාව මේ දෙන්නවම select කරනවා selection tool එකෙන් control C control F press කර ගන්නවා. right. ඔන්න නැවත duplicate එකක් හදාගත්තා. දැන් ඇත්තටම මට ඕනේ ඒ duplicate එක මෙන්න මේ center point එකෙන් අංශක 90කින් හරවන්න. so මම මොකද කරන්නේ? transform panel එකට ගිහිල්ලා mid point එක select කරනවා. select කරලා මෙතනින් අංශක 90 කියලා type කරනවා. ඔන්න flower element එකේ මට අවශ්‍ය කරන first part එක මම කරගත්තා. දැන් ඉතින් මම මෙයාව මේම select කරලා ඔක්කොමලම control G press කරලා මම group කරගන්නවා. හරිද? group කරගෙන මම මෙතනට කලර් එකක් ලබා දෙන්නම්. චුට්ටක් dark blue එකක් වගේ ලබා දීලා stroke කලර් එක මම මොකද කරන්නේ? remove කරගන්න. right. දැන් මම මේ panel එක චුට්ටක් දැන් close කරගන්න. හරි. දැන් ආයි මේගොල්ලන් group වෙලා ඉන්නේ දැක්ක. ungroup කරන්න ඕන නම් control shift G ගාලා ungroup කරන්න පුළුවන්. මේ හැම දෙයක්ම note එකේ අපි ලබා දීමක් කරමු. හරි. දැන් control C control F ගාලා තව කොපියක් මෙන්න මෙයාගේ අදාගෙන මම එයාගේ කලර් එක magenta කලර් එක දෙන්න. දීලා මම නැවත transform panel එකට ගිහිල්ලා center point එක active කරගෙන එයාව අංශක 45කින් හරවනවා. නැවත මම මොකද කරන්නේ? මෙන්න මේ magenta color එකේ duplicate එකක් හදාන control C control F එයාව නැවත මම rotate කරගන්නවා අංශක 45කින් බෙදුවොත් 22 මාර. right. ඊට පස්සේ එයාගේ color එක අපි change කරගන්නවා මෙතනින් cyan වලට. ඔන්න ඒකත් හරි. ඊට පස්සේ නැවත මම මොකද කරන්නේ? එයාගේ copy එකක් හදාගන්න control C control F. ඊට පස්සේ නැවතත් මම rotate කරනවා center point එකේ. කොච්චරද? -45. එහෙමත් නැත්නම් තව ක්‍රමයක් තියෙනවා. ඒ වෙනුවට මම center point එක active කරගන්නවා. මෙතනින් මම flip horizontal කියන එක දෙනවා. හරි. දැක්කද? ඕන තරම් ක්‍රම සහ විදි තියෙනවා. මම ඊටමත් ඉක්මනින් මෙන්න මේ floral pattern එක මම design කරගත්තා. දැන් ඉතින් මට යාගේ color එක මම change කරනවා. මෙන්න චුට්ටක් මේ වගේ blue එකක් ලබා දෙමු. දැන් ඔන්න මම magenta color එක select කරලා දැන් මේකේ පොඩි opacity effect එකක් තියෙනවනේ, පොඩි transparently look එකක් තියෙනවා, right? so ඒ effect එක මම හදන්න ඕනේ. ඒ නිසා මම මොකද කරන්නේ? මෙන්න මේ pink එක select කරනවා. එයාගේ opacity කියලා option එකක් තියෙනවා. මෙතන opacity එක මම 180 කරනවා. ඊට පස්සේ ආයෙ මෙන්න මේ cyan එක select කරනවා. එයාගේ opacity එක 70ක් කරනවා. ඒ වගේම මෙන්න මේ ඉස්සරහින්ම තියෙන blue color element එක select කරලා එයාගේ opacity මම 160ක් වගේ දෙනවා. ඉතින් මොකද්ද මේ opacity? මේකෙන් මොකද්ද වෙන්නේ? මේ දේවල් ඔක්කොම අපි ක්‍රමක්‍රමයෙන් මුල සිට අග දක්වා ඉගෙන ගන්න. හරි. ඔන්න මට අවශ්‍ය කරන floral pattern එකේ මම හිතන්නේ 75ක්ම ඉවරයි. හරි. දැන් ඉතින් ඔන්න මම ආයි ellipse tool එක pick කරගන්නවා tool panel එකෙන් page එක මත click කරනවා. click කරාම මට යාව specific size එකකින් මට create කරගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී 8mm by 8mm circle එකක්, ඒ කියන්නේ විශ්කම්බයේ මිලිමීටර් 8ක circle එකක් මම create කරගන්නවා. create කරගෙන මම මෙයාව white වලට convert කරගන්නවා. right. ඔයගලන්ට පේන්න ඕන නිසා මම දැනට මේතනට black stroke එකක් මම දාගන්නවා. right. දැන් මට ඕනේ මෙන්න මේ circle එක හරියටම මෙන්න මෙයාගේ center align කරගන්න. ඉතින් මේ rational කිසිම දැනුමක් නැති designer කෙනෙක් මොකද කරන්නේ? මෙයාව මේම අරන් ඇවිල්ලා center කරන්න try කරනවා. right. but professional designer කෙනෙක් මොකද කරන්නේ?
tools and techniques පාවිච්චි කරනවා. right first of all මම මොකද කරන්නේ මෙන්න මෙයාව සම්පූර්ණයෙන්ම select කරලා group කරගන්නවා මේ flower එක. control G ගාලා group කරගත්තා. then මෙයා සම්පූර්ණ තනි element එකක්. මෙයා තමයි key element එක විදිහට මෙතන කටයුතු කරන්නේ. ඉතින් මට ඕනේ මෙන්න මේ key element එක මත හරියටම මෙන්න මේ circle එක center line කරන්න. so මම මොකද කරන්නේ නැවතත් selection tool එක පාවිච්චි කරලා මෙන්න මේ සම්පූර්ණයෙන්ම මේ දෙන්නවම select කරගෙන මේ key element එක මත නැවත click කරනවා එකපාරක්. click කරාම එයා key object එක බවට convert වෙනවා. එතකොට තමයි ඔයාලට තද පාටට selection එකක් මෙතන display වෙන්නේ. right ඊට පස්සේ අපි මේ alignment එක කරන්න align panel කියන එක අපි පාවිච්චි කරන්න ඕනේ. මෙතන option එකක් තියෙනවා horizontal align center, vertical align center කියලා option එකක් තියෙනවා. මේ දෙකම දුන්න ගමන් ඒ අදාළ circle එක හරියට මේ object එක මත center align වුණා. දැක්කද? so මේ align panel එක ඔයගොල්ලෝ මෙන්න මේ lesson එක කරා සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්නවා. transform panel එක මෙන්න මේ lesson එක කරා සම්පූර්ණයෙන් ඉගෙන ගන්නවා. pathfinder panel එක මෙන්න මේ lesson එක කරා සම්පූර්ණයෙන් ඉගෙන ගන්නවා. මේ හැම දෙයක්ම step by step ඔයගොල්ලෝ ඉගෙන ගන්නවාම තමයි. right fine. and then මම මේකේ stroke එක remove කරන්නම්. done. ඒ part එකත් හරි. ඊට පස්සේ මම මොකද කරන්නේ? I curve tool එක pick කරගන්නවා. මේක fill color එක white තියන්නම්. stroke color එක දැන්ට black දාගන්න. නැත්නම් ඔයගලන්ට පේන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියන එක. right මම ආයි grid එක පාවිච්චි කරලා මම මොකද කරන්නේ? නැවත මෙන්න මේ විදිහට තව petal එකක් draw කරගන්නවා. හරි. දැන් selection tool එක pick කරලා මම ගානට මෙයාව අරන් ගිහලා මෙන්න මේ විදිහට snap කරගන්නවා. මේ circle එකේ mid point එකට set වෙන විදිහට. right. දැන් මම මේ දෙන්නවම select කරලා stroke එක මම remove කරගන්නම්. right. දැන් මේ දෙන්න selection එකේ ඉන්න නිසා මම selection එක remove කරන්න ඕන නිසා මම මොකද කරන්නේ? blank area එක click කරනවා selection එක remove වෙනවා. දැන් මම මේ flower petal එකේ තව duplicate එකක් හදන්න ඕනේ. ඔන්න බලන්න. alt key එක hold කරගන්නවා keyboard එකේ. ALT කියලා key එකක් තියෙනවා. ඒක hold කරගෙන mouse button එක click කරලා drag කරනවා duplicate එකක් හදන්න. හදලා මෙන්න මේ විදිහට මම ගන්නට set කරගන්නවා. right. හරි. ඔයගලන්ට පේන්නේ නැහනේ. මම ඒ නිසා මෙතන black stroke එකක් දාගන්නවා. මොන මම මොකද කරන්නේ? alt key එක hold කරගෙන මෙන්න මේ විදිහට point to point snap කරගන්නවා. දැන් ඔයගලන්ට තේරෙනවා මම ඇයි snap to grid කියන option එක on කරේ කියලා? view ගිහලා මම snap to grid කියන option එක on කරලා තියෙනවා. point කියලා තියෙනවා. snap to glyph කියලා තියෙනවා. මේ snapping points on එකේ තිබ්බම අපිට easily alignments කරන්න පුළුවන් objects. හරි. දැන් ඉතින් ඔන්න මගේ වැඩේ හරි. මම මේ දෙන්නම select කරගත්තා. shift key එක hold කරගෙන මෙයාව මම 60% නැත්නම් 70% වගේ opacity එක අඩු කරගන්නවා. අඩු කරගෙන stroke color එක මම remove කරනවා. remove කරලා මේ දෙන්නවා දැන් group කරගන්නවා control G කාලා. දැන් මේ දෙන්නගේ copy එකක් හදාන control C control F right. ඊට පස්සේ මම මෙතනින් options use කරලා කරපු වැඩේ මම manually කරන්න යන්නේ. ඔන්න බලන්න මට හරියටම අංශක 90කින් ඒ duplicated version එක rotate කරගන්නවා. ඉතින් මම මොකද කරන්නේ? චුට්ටක් මේ bounding box එකෙන් පිටට මම මේ mouse point එක අරන් ගිහලා ඉවර වෙලා click කරලා rotate කරන ගමන් මම මේ shift key එක hold කරගන්නවා keyboard එකෙන්. එතකොට මට හරියටම අංශක 90කින් ඒක rotate කරගන්න පුළුවන් වුණා. right. දැන් මම මෙන්න මේ duplicated object එකයි මේ petal එකයි මේ දෙන්නම select කරලා නැවත group කරගන්නවා control G. දැන් එයාගේ copy එකක් හදාගන්න ඕන control C control F right. නැවත මට අංශක 45කින් මේක rotate කරන්න ඕනේ. ඉතින් මම මොකද කරන්නේ? මෙන්න මේ විදිහට rotate කරන ගමන් shift key එක hold කරගන්නවා. ඔන්න අංශක 45කින් rotate වුණා. දැක්කනේ? මම ඉතාමත් ඉක්මනින් මේ floral pattern එක මම design කරගත්තා. ඊට පස්සේ ඉතින් අපිට පුළුවන් මෙන්න මේ පොඩි circles ටික draw කරන්න right. ඒ ටික අපි කියලා දෙනවා. විධිමත්ව අපි පාඨමාලාව ආරම්භ කරාට පස්සේ. ඉතින් මෙන්න මේ ආකාරයට මේ objects පහම මේ design elements පහම ඔයගොල්ලන් design කරලා ඉවර වෙද්දී ඔයගලන් unlock කරගන්නවා design එකක් කරන්න අවශ්‍ය කරන මේ transform panel එක, ඊට පස්සේ line එක, ඊට පස්සේ pathfinder එක, ඒ වගේම swatch panel, color panel, properties, right gradient panels, strokes, ඒ වගේම මෙතන tools and tools කීපයක් තියෙනවා. මෙන්න ඒ tools ඔක්කොම ඔයගලන්ට unlock වෙනවා මෙන්න මේ design elements පහ කරාට පස්සේ. right. so මේක ඇවිල්ලා මේවා නෙමෙයි graphic design කියන්නේ right. graphic designer කෙනෙක් වෙන්න මේ tools and techniques basics ටික ඔයගලන් දැනගත යුතුයි. මේක දැනගන්න ඕන නිසා තමයි අපි මොකද්ද කරලා තියෙන්නේ මෙන්න මේ ඊටමත් සරල simple elements draw කරන මේ method එක මේ lesson එකට include කරලා තියෙන්නේ. එතකොට ඔයගලන්ට මේ skill එක සම්පූර්ණ මෙන්න මේ lesson එක කරා unlock වෙනවා. ඊට පස්සේ අපිට immediately intermediate lesson එකට ගිහිල්ලා real world projects පටන් අරන් වැඩේ කරන්න පුළුවන්. ඔන්න basic lesson එකකින් part එකක් මම ඔයගලන්ට කරලා පෙන්නුවා. එතකොට ඒ වගේ මම ඔයගලන්ට පැහැදිලි කරා
මේ ඩිසයින්ස් කිරීම සඳහා අවශ්‍ය කරන ස්කිල් සෙට් එක බිල්ඩ් කරගන්න අපි නෝට් එකේ හැම ස්ටෙප් එකක්ම මෙන්ෂන් කරලා ඔයගලන්ට ડોකියුමන්ට් වයිස් ඔයගලන්ට ලබා දෙනවා කියලා. එතකොට මේ ඩිසයින්ස් පාස් සිදු කිරීම සඳහා for example මේක බේසික්ස් ලෙසන් එකේ ඩිසයින්ස් පාස්. right. එතකොට මේ ඩිසයින් පාස් සිදු කිරීම සඳහා අවශ්‍ය කරන නෝට් එක උදාහරණයක් වශයෙන් ගත්තොත් පේනවනේ. so step එකට අපි ඔයගලන්ට explain කරලා දීලා තියෙනවා කොහොමද මේ වැඩේ කරන්න ඕනේ. document එකක් create කරන්න ඉස්සෙල්ලාම save කරන්න ඊට පස්සේ control double quote එක press කරන්න right snap to grid එක on කරන්න අර මම කියපු හැම step එකක්ම ඊට පස්සේ grid line කියන්නේ මොකද්ද ඒකේ inches ගාන subdivisions ගාන මේ හැම දෙයක්ම අපි මේ note කරලා තියෙන documented material එකක් ලංකාවේ කිසිම තැනක කිසිම graphic design course එක මේ වගේ note ඔයගලන්ට ලබා දීමක් කරන්නේ නැහැ මේක මගේ challenge එක right ඒ නිසා සමහරට copy කරලා ලබා දීමක් කරනවා දන්න මම දන්නේ නැහැ right anyway so මේ විදිහට හැම ඩිසයින් එකකටම අවශ්‍ය කරන නෝට් එක ඔයගලන්ට දීලා තියෙන්නේ step by step ඔයගලන්ට follow කරලා වැඩේ කරන්න පුළුවන් විදිහට right එහෙනම් next tutorial එක intermediate lesson එකේ part එකකුත් මම ඔයගලන්ට කරලා පෙන්නනවා